ඔන්න ඉතින් ඉස්සර ඈත ගමක දුප්පත් ගොවි මහතෙක් ජීවත් වුණා. ඒ ගොවි මහත්තයාට හිටියා විශේෂ වූ ගවයෙක්. එයාගේ නම තමයි නන්දිමිත්‍ර. මේ ගවයා සාමාන්‍ය ගවයෙක් නම් නෙමෙයි. මහා බලවත් හා අතිශය ජව සම්පන්න විශ්වාසවන්ත සත්වයෙක්. නන්දිමිත්‍ර ගවයා අතිශය ශක්තිමත් හා බුද්ධිමත්. ගොවියාගේ සීලු වැගකටයුතු එයා ඊට පහසුවෙන් කර දුන්නා. ඒ වගේම මේ ගවයා Tamanගේ ස්වාමියාගත් විශාල ආදරයක් දැක්වුවා. එක් දිනක් නගරියේ සිටි ධනවත් වෙලෙන්දෙක් මේ ගවයාට ඇති ශක්තිය ගැන අසා පුදුම වුණා. ඔහු ගොවියා මුණ ගැසී ඔහුට අභියෝගයක් දුන්නා. ඔහේ කියන්නේ ගොවි මහත්තයෝ ඔහේගේ මේ ගවයාට ගැල් කරත්ත 500ක් අදින්න පුළුවන්ය කියලාද? ඔව් මුදලාලි මහත්තයෝ. මගේ නන්දිමිත්‍රට ඒක කරන්න හොඳටම පුළුවන්. මට ඒක විශ්වාසයි. වෙලෙන්දා මෙසේ පැවසුවා. හරි. ඔයාගේ ගවයාට ගැල් 500ක් අදින්න පුරුවන් නම් මම ඔයාට විශාල මුදලක් ගෙවන්නම්. ගවයාව ගැල් සියල්ලටම තබා එකට ගැට ගැසුවා. කරත්ත 500 අදින්න දැන් සියල්ල සූදානම්. එයි මෝඩ ගවයෝ ඔය කරත්ත ටික එකපාරින් ඇදපන්. සෙනග ඉදිරියේ ස්වාමියා කියු මේ කතා අසා ගවයා ගොඩක් දුකටත් කෝපයටත් පත් වුණා. නන්දිමිත්‍ර කිසිවක් නොකර පිළිමයක් මෙන් නොසෙල්වී බලා සිටියා. ස්වාමිනී, ඔබ මට මිනිසුන් ඉදිරියේ නින්දා කළා. එයින් මගේ හිත රිදුනා වගේම මම ලැජ්ජාවටත් පත් වුණා. ඒ නිසයි මම කරත්ත අදින්න අකමැති වුණේ. අනේ නන්දිමිත්‍ර, මා නොසිතා කිවූ දෙයින් ඔබේ සිත රිදුනේ නම් මට සමාවෙන්න. නන්දිමිත්‍රගෙන් සමාවගත් ගොවියා නැවත වෙලෙන්දාට අභියෝග කළා. වෙලෙන්දත් ඒට කැමති වී ගැල් කරත්ත සියල්ල සූදානම් කරා. ගැල් 500ක් ඇදීමේ අභියෝගයට සියල්ල දෙන් සූදානම්. මගේ ආදරණීය නන්දිමිත්‍ර, හොඳ පුතා වගේ මේ ගැල් ටික අදින්න මේ කට්ටියට පේන්න. මම දන්නවා නුඹට එය පුළුවන් බව. ගොවියාගේ කාරුණික වදනෙන් නන්දිමිත්‍ර බෙහෙවින් සතුටු වුණා වගේම මේ වතාවේ ඊතා සතුටින් ගැල් ඇදීමට ඔහු සූදානම් වුණා. නන්දිමිත්‍ර Tamanගේ සම්පූර්ණ වෙර යොදමින් කරත්ත 500ම එක්වර ඉදිරියට ඇද්දා. නන්දිමිත්‍ර කළ මේ වීර ක්‍රියාව දැක වෙලෙන්දාමෙන්ම ගම්වැසියන්ද පුදුමයටපත් වුණා. මේ ඇත්තටම මහා පුදුමයක්. ඔබේ ගවයා ඊටා ශක්තිමත්. මම මේක දැන් පිළිගන්නවා. ඒ වගේම ඔබට මා පොරොන්දු වූ මුදල් ත්‍යාගයද ඔබට හිමි වෙනවා. මේ කතාවෙන් අපට ඉගෙන ගන්න පුරුවන් වැදගත් පාගමක් තියෙනවා. ගරුත්වයෙන් කතා කිරීම සතුන්ටත් මිනිසුන්ටත් එකසේ වැදගත්. ආදරයෙන් කතා කළොත් අසීරු දෙයක් වුණත් පහසුවෙන් කරගන්න පුරුවන්.